ඉලව් ගෙවල් වලට ගොඩ වැදුනම සෑහෙන්න කිලුකුණු සෝදා හරින්න එපාය. ගෙට ගොඩ වෙන්න කලින් මුරුගසන් වරුසා ඇද වැටුණත් මක්ක කොරන්නද කිලුකුණු අකාමකා දමන්නේ නැතුව. සාදිවි සප්පු තුන්තිස් පැයම රාකලේ කටේ හලාගත්තු ගමන් හන්දා වෙන මල ගෙවල් වලට වඩා කිලුකුණු වැඩිමයි හිතේ. ඒ විතරක් නම් මද උන්දගේ කිල්ලෝට තවත් හුණු නැතුවයි. නාකි හමාගේ හොට බිම ඇනෙනකන් ඕකා ගම් මැද්දේ කරක් ගහපු නැති ගෙයක් දොරක් නෑනව බවලතෙකුම්. ඕකට බිත්තියක හිලක්වත් පේන්න බෑ කියලා නම ගමේ උන් කියන්නේ. කහ වතුරෙන් ඇඟ නාලා පැංගිරිස්මෙන් කිලුකුණු හොදෑරියේ නැත්තම් ආයේ පන්සල් වත්ත පැත්තේ යනවා බොරු. අපේ උවංගියක් දෙකක් ඇඟ නාගෙන සෑහෙන්නේ නෑ. උන්දගේ මලමිනියෙන් පිටිවෙච්ච කිලුකුණු අකාමකා දමන්ට. අපොහි දෙයියනේ ගොම්මනේ ආපිට එද්දි සාදිවිස්වගේ පෙරේත ආත්මවත් මගේ පිටිපස්සෙන් ආවවද්ද මෙහෙම සහලෝලු උණ ගන්නට. දැන් ඉතින් පෙරේත කොටුවක් දීලා ඇඩ්ඩින් ගුරුනාන්සේට කියලා නූල් පොටක් මතුලා ගන්නකම් මේ උණ සන්නිපාතේ දුරු වෙනවා බොරු.